රනිස්වල කොට්ටාසය රනිස්වල සියලුම මා වෙනුවෙන් අපේ පක්ෂය වෙනුවෙන් තන්තේ ප්‍රකාශ කරපු සියලුම දෙනාටත් මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා. තවත් දෙයක් කියන්න ඕනේ මොකද වසර කීපයක සිට සභාපතිවරේ සහ ඒ මන්ත්‍රීවරුන් නැතුව මේ ගරු ලේකම්තුමා සහ ඒ නිලධාරි මණ්ඩලය ඒ පාලනය කරලා බස්නාහිර පළාතේ අංක 1 ප්‍රාදේශීය සභාව වලට පත් කරගෙන තිබෙනවා. එවැනි ඒ ගරු ලේකම්තුමාට ඒ නිලධාරි මණ්ඩලයටත් ස්තුතියක් කරන්න මම මේ අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම මම කියන්න ඕනේ මෙතන කිව්ව මේ හොරු දූෂණය පිළිසෙන ගැන මම පළවෙනි වතාවට තමයි අලුත් ආපු පළවෙනි දවසේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් වශයෙන් ඒ දූෂණයට හොරකමට හිත තියන්න ඕන නිසා පළවෙනි දවසේම මම වතුර බෝතලේ ගෙදරින් තමයි අරගෙන ආවේ. එතකොට තේපැක් සංග්‍රහයට මම සහභාගී වුණේ නැහැ. මොකද මම හිතනවා ඒ තුලින් මේ අත්තරගල්ලේ ජනතාව වෙනුවෙන් බලුපෑක් හරි ගන්න පුළුවන් කියලා මම හිතනවා. ඒ වගේම මගේ මාසික දීමනාව මම ගන්නෑ. මගේ මාසික දීමනාව මම ගිණුමක් බැංකු ගිණුමක් විරුද්ධ කරලා ඒ දීමනාව මගේ කොට්ටාසේ අඩු ආදායම් ලාභීන් වෙනුවෙන් ඒ පරිත්‍යාග කරනවා කියලා මම මේ අවස්ථාවේදී කියනවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අත්තරගල ප්‍රාදේශීය සභාවේ ගරු ලේකම්තුමා මම දන්න කාලෙක ඉඳලම මේ ප්‍රාදේශීය සභාවේ දීර්ඝ කාලයක් කරපු නිලධාරියෙක්. ඉතාමත්ම දක්ෂ නිහතමානී නිලධාරියෙක් විදිහට තමයි අපි දකින්නේ. මොකද නවක මන්ත්‍රීවරු විදිහට අපේ ලේකම්තුමාට ලොකු වගකීමක් මම දැන් ඉදිරියේදී එයි නවක මන්ත්‍රීවරුන් එක්ක වැඩ කටයුතු කරනකොට ඒකට දැනුවත් කරලා කොහොමද මේ නීතිමය ගැටලු වලින් බේරිලා මේ වැඩ කටයුතු කරන්න කියන එක. මොකද අපි ප්‍රාදේශීය සභාවට එන්න ඉස්සෙල්ලා ප්‍රාදේශීය සභාවෙන් එළියේ දේශපාලන වේදිකාවල ඕන දෙයක් අපිට කියන්න පුළුවන්. අපේ ප්‍රාදේශීය සභාවට ආවට පස්සේ ඒවා මෙතෙන් වළංගු නැහැ, ඒවා කරන්න බෑ. ඒක අපි කවුරුත් දැනගන්න ඕනේ. ඒක ටිකක් ඉදිරියට යනකොට නායක මන්ත්‍රීවරුන්ට තේරෙයි. මොකද අපි ප්‍රාදේශීය සභාවට ආවේ මහා දේවල් කරන්න. මම 2011 ප්‍රාදේශීය සභාව නැතිවන්නේට මනාප කරන්නේ තරුණ මන්ත්‍රීවරයෙක් විදිහට ආවේ. ඉතින් 2011 ඉඳලා කණ්ඩෝම මේ දක්වා අවුරුදු 15ක වගේ කාලයක් ප්‍රාදේශීය සභාව නියෝජනය කරා. ඊට පස්සේ 2018 මැතිවරණයේදී මම සභාත්මකත් එක්ක අපි දේශපාලනය කරත් මට පක්ෂයෙන් වෙච්ච යම් ගැටලුකාරීත්වයක් නිසා පොහොට්ටුවෙන් ඉල්ලන්න නඩුව මම ස්වාධීනව ඉල්ලුවේ. හැබැයි ඒ වෙලාවේ ජාපාන ආණ්ඩුවේ තිබුණු අප්‍රසාදය නිසා මම අරවල කොට්ටාසය ස්වාධීන කණ්ඩායමෙන් දිනුවා. නමුත් මේ පාර තාම රජයට අප්‍රසාදයක් නැති නිසා රජයේ මුලාරම්භය නිසා ඒ කොට්ටාසයෙන් මම පරාජය වුණා. අපේ අරවල කොට්ටාසයේ දිලන් සහෝදරයා තමයි අපේ මන්ත්‍රීතුමා තමයි ජයග්‍රහණය කරේ. ඉතින් මම විශේෂයෙන් එතුමාට සුබපතන අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම අරවල කොට්ටාසය ගැන කතා කරලා අරවල කොට්ටාසයේ ගිය පාරත් මන්ත්‍රීවරු 3 දෙනෙක් හිටියා. මේ පාරත් මන්ත්‍රීවරු 3 දෙනෙක් ඉන්නවා. අපේ සරෝජනී මන්ත්‍රීතුමිය මේ පාරත් අරවල කොට්ටාසයට සරෝජන පක්ෂයෙන් මන්ත්‍රීවරයෙක් විදිහට දෙවිලා තියෙනවා. ඉතින් අපේ අනුරාධ මන්ත්‍රීතුමා විතරයි ගිය පාර මන්ත්‍රීවරයෙක් විදිහට අරවල කොට්ටාසයෙන් නැතුනේ. එතුමා ඡන්දෙ ඉල්ලුවේ නැහැ. නමුත් මම මේ අවස්ථාවේදී එතුමාවත් සිහිපත් කරනවා පසුගිය කාල සීමාව තුළ එතුමා විශාල සේවයක් අරවල ප්‍රදේශයට මේ ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් එක්ක එකතු වෙලා ලොකු සේවයක් කරා. මෙතන කතා වෙච්ච ගොඩක් දේවල් අපි හිතියේ නෑ. මේ අවුරුදු ගානක වෙච්ච අතීතයක් තමයි මෙච්චර වෙලා කතා කරේ. සමා වෙන්න ඕනේ. අපි ඒවට සම්බන්ධ නෑ. ඔබ කතා කරන්නේ ඔබ උරුම කරගත් ඔබ කරපු ඒ වගේ පැටිකිරියවල්. ඒ හින්දා අපි ඉස්සරහා ගැන හිතමු. මොකද රටක් කරන්න නම් රටට අවශ්‍ය ජනතාව තමයි මෙතන ඉන්නේ. මේ හැමෝම මේ රටට තමන්ගේ ශ්‍රමදායකතාවය ලබා දෙන්න ඕනේ. ඒ ශ්‍රමදායකතාවය ලබා දෙන්නේ නැතුව මේ රට මීට එහාට ගෙනියන්න බෑ. අපි හැමෝම ඉගෙන ගනිමින් මේ අවස්ථාව කරගන්න ඕනේ. මේ රටේ දියුණු කරන්න මේ දැන්වත් ඇති
මේ රට මෙතනින් එහාට ගෙනියන්න නම් අපි එකමුතු වෙන්න ඕනේ. හැමෝම එක മന്ത്രിවරු විදිහට සහ හැමෝම එක වගේ වැඩ කරලා දැන්වත් මේ රට සුඛිත මුදිත රාජ්‍යයක් කරන්න ධෛර්යය ලැබෙන්න කියලා මේ අලුත් සභාවෙන් මම ඉල්ලනවා. ඒ වගේම තමයි අපි හැමදාම දැකපු හීනයක් තිබ්බා සංවාදිත රටකට ගියාම අපිට ඒ හීනේ සැබෑවෙන් දකින්න පුළුවන් වුණත් අපේ රටේ ඒ හීනේ දැක ගන්න මේ ලැබුණු අවස්ථාවත් අපි ජන වරමකට හිස නමා ඒ දුන්නු ජන වරමට ගෞරව කරමින් ඒ අපිට කරන්න පුළුවන් අපිව තෝරාපත් කරගත්තු ජනතාවට ඒක ඔප්පු කරන්න හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරමින් බොහොමත්ම ස්තුතියි.